සුබ දවසක් යාළුවනේ. සාදරයෙන් පිළිගන්නවා පැරඩයිස් ශ්‍රී ලංකා YouTube නාලිකාව සමග. අදත් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. දිගටම රැඳිලා ඉන්න මොකක්ද මේ අලුත් වීඩියෝ කියලා බලන්න. ඉතින් මම අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ලෝකයක්ම දැන් කතා වෙන රටක් පිළිබඳව. ඒ තමයි ඉරානය ගැන. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ සමගින් ඔබට ඉරානය ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම ඉරානය ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය ගැන දැනගන්නත් පුළුවන්. ඉරානය නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරාජය කියලා හඳුන්වනවා. අපි පර්සියාව කියලා නමින් හඳුන්වන්නේත් මේ ඉරානියම තමයි. මේ බටහිර ආසියාවේ රටක්. බටහිරින් ඉරාකයටත්, වයඹෙන් තුර්කියටත්, අසර්බයිජානයටත්, ආමේනියාවටත්, උතුරින් කැස්පියන් මුහුදටත්, ඊසාන දෙසින් ටර්ක්මෙනිස්තානයටත්, නැගෙනහිරින් ඇෆ්ගනිස්තානයටත්, නිර්ත දෙසින් පාකිස්තානයටත්, දකුණින් ඕමාන් බොක්කටත් සහ පර්සියන් බොක්කටත් මයින්ව තමා මේ ඉරානය කියන භූමිය පිහිටලා තියෙන්නේ. වර්ග කිලෝමීටර් 16,48,195ක පමණ භූමි ප්‍රභාගයකින් මේ ඉරානය සමන්විත වෙනවා. ඒ වගේම මිලියන 92කට අධික බහුවාර්ගික ජනගහනයක් සහිත රටක් තමයි ඉරානය කියන්නේ. භූමි ප්‍රමාණයේ විශාලත්වය හා ජනගහනය යන දෙකින්ම ලෝකෙම 17 වෙනි ස්ථානය ඉරානයට හිමි වෙනවා. ආසියාවේ 6 වෙනි විශාලතම රට විදියටයි ඉරානය සැලකන්නේ. ඒ වගේම ලෝකයේ වැඩිම කඳු සහිත රටවල් වලින් එකක් ලෙසත් මේ ඉරානය හඳුනා ගන්න පුළුවන්. ඉරානය කියන්නේ ඉස්ලාමීය ජනරාජයක්. ඉරානය ප්‍රදේශ 5කටත් පළාත් 31කටත් බෙදලා තියෙනවා. ඒ වගේම ඉරානයේ අගනුවර තමයි ටෙහෙරාන්. නිල භාෂාව පර්සියන් භාෂාව. ඉරානයේ ආධ්‍යාත්මික നായකයා තමයි අයිතුල්ලා අලි කමේනි. ඔහුට ජනාධිපතිට වඩා විශාල බලයක් හිමි වෙනවා. ඒ වගේම ඉරානයේ වර්තමානයේ ජනාධිපති තමයි මසූද් පෙසෙස්කින්. ඉරානයේ ආර්ථිකය ගැන කිව්වොත් එහෙම දළදේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.85ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 21,220ක් පමණ වෙනවා. රටේ මුදල් වර්ගය තමයි ඉරාන් රියාල්. ඉරානයේ ප්‍රධාන වශයෙන් තෙල් සංචිත වෙන පෙට්‍රෝලියම් සහ ස්වභාවික වායුව අතින් පොහොසත් වෙනවා. මේක නිසා ඉරානය ලෝක ආර්ථිකයටත් විශේෂ තැනක් හිමි කර ගන්නවා. ඊළඟට මම උත්සාහ කරන්නේ ඉරානය ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය කොහොමද කියලා ඔයාලට හඳුන්වා දෙන්න. ඔව්, ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ආනයනය කරන රටක්. වාර්ෂික රුපියල් මිලියන 35000කට වඩා වටින තේ අපේ රටෙන් මිලදී ගන්නවා. ඒ වටිනාකමට ඔවුන් අපට බොර තෙල් ලබා දෙනවා. පසුගිය කාලේ අපේ රටේ ආර්ථික අර්බුද කාලේ අනිත් රටවල් අපට ණයට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දී ඉරානය අපට තෙල් ණයට ලබා දුන්නා. ඒ වගේම ආධාර විදියටත් තෙල් ලබා දීලා තියෙනවා. ඉරානය අපේ රටේ 30 වසරක යුද්ධය අවසන් කරන්න අපේ රටේට ඩොලර් මිලියන 150කට වගේ ආසන්න මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේමයි යුද්ධයෙන් පස්සේ ලෝකයේ බටහිර රටවල් අපේ රටට යුද අපරාධ චෝදනා ගෙනල්ලා අපේ රටට සම්බාධක පනවන්න හදනකොට කොන්දේසි විරහිතව අපේ රට වෙනුවෙන් පෙනී හිටපු රටක් තමයි ඉරානය. ඒ වගේම අපේ රටේ ලක්ෂ ගණනක මිනිස්සුන්ගේ ජීවිතය ආර්ථිකය වෙනස් කරන්න පුළුවන් උමාඔය සංවර්ධන බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස්කරුවා වෙන්නේ මේ ඉරානයම තමයි. ඉරානය අපේ රටට මිලියන 100 ගණනක් වටින බෙහෙත් උපකරණ ලබා දීලා තියෙන්නේ අපේ රට කොවිඩ් වෛරසයෙන් බැටකන අවස්ථාවේදී. ඉතින් මම මේ ඊතින් සඳහන් කරපු මිල කළ නොහැකි උදව් වගේම තවත් උදව් උපකාර රාශියක් ඉරානය ශ්‍රී ලංකාව වෙනුවෙන් කරලා තියෙනවා. අදට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙන තේ ආනයනය කරන ප්‍රධාන රටක් තමයි ඉරානය කියලා කියන්නේ. ඒ වගේමයි අපිට ලාභදායී විදිහට තෙල් සපයන රටක් විදිහටත් ඉරානය හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ න්‍යෂ්ටික බලය අත්දැක බැලුවත් ඉරානය යුද අවියක් නිර්මාණය කිරීමට සූදානම් වීම නම් අපිට එකඟ වෙන්න බැරි කාරණයක්. නමුත් ඉරානය කියන්නේ ශ්‍රී ලංකාවේ මිතුරෙක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් මේ පවතින ඊශ්‍රායල් ඉරාන යුද්ධය ඉක්මනින්ම අවසන් වෙලා ඔවුන්ට සාමය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ වීඩියෝ රාශියක් මම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම
මගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ලයික් කරන්නත් අමතක කරන්න එපා.